කොහොමද ඔයාලට පරිස්සමට සතුටින් ඉන්නව නේද? අදත් මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මගේ අලුත්ම ඇන්තූරියම් වගාව. ඉතින් මට ඇන්තූරියම් මල් ගොඩාක් නැහැ. ඉතින් තියෙන පුංචි ඇන්තූරියම් පැල ටිකේ කොහොමද මල් ගොඩාක් ගන්න කියලා තමයි අද ඔයාලත් එක්ක මම බෙදා ගන්න යන්නේ. ඉතින් අපි බලමු කොහොමද මං අද ඇන්තූරියම් පැල ටික මගේ හිටවන්නේ කියලා. ඉතින් මේකට ඕන වෙනවා වැලි, ලගට, පොල්ලෙලි කෑලි චූටියට කපා ගත්ත ඒවා. මේ නම් මං ගෙදරින් කපා ගත්ත ඒවා. මේවා මං කඩෙන් ගෙනාපු ඒවා. මේකේ මං හිතන්නේ කිලෝ 2 රුපියල් 100යි. මේ තියෙන්නේ පොඩි මෙටල්. ඉතින් මෙටල් මං ගාව උළු කැට නැහැ, ගඩලුත් නැහැ. ඒවා නැති අයට මෙතල් ගන්න පුළුවන්. ඊට අමතරව කර 10ක් කොම්පෝස්ට්. ඉතින් මේ ටික එකතු කරගෙන අපි මෙන්න මේ ඇන්තෝරියම් ටික හිටවමු. අපි බලමු කොහොමද මම හිටවන්නේ කියලා. ඉතින් මගේ වීඩියෝස් බලන අය දන්නවනේ මට ගොඩාක් ලොකු ඇන්තෝරියම් පැල ටිකක් නෑ කියලා. ඉතින් මට මේ පාර හිතුණා ඇන්තෝරියම් ටිකක් මගේ වත්තට එකතු කරොත් ලස්සනයි කියලා. ඉතින් මට ඇත්තටම මේ පැල ටික දුන්නේ අපේ හස්බන්ඩ්ගේ පුංචි. මොකද එයා ගාව ඇන්තෝරියම් තියෙනවා එක එක විදිහේ. ඉතින් මම දැන් මේ පැල ටික හිටවන්න යන්න කලින් මේ ඇන්තෝරියම් පැලවල තිබ්බ වේලිච්ච කොළ, ඉතුකුට, කුණු වෙච්ච මුල් කෑලි ඒවා ටික සේරම මෙන්න මේ විදිහට මම අයින් කර ගන්නවා. එතකොට අපිට කෙලින්ම නිරෝගිමත්ම පැලයක් විදිහට අපිට ඇන්තෝරියම් පැල හිටව ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේ වගේ චූටි පොඩි පෝච්චියකින් තමයි කප් වලට දාගෙන මගේ පස් මිශ්‍රණය හදාගන්නේ. ඉතින් ගොඩක්ම පොල්ලෙලි වලින් තමයි ඕන වෙන්නේ. ඉතින් මම පොල්ලෙලි පොඩි පෝච්චියෙන් කොටස් 3යි, වැලි කොටස් 1/2යි, ඒ වගේම කර 10 භාගයයි, කොම්පෝස්ට් එකයි වගේ තමයි අරගෙන මේ විදියට දැන් පස් මිශ්‍රණය හදාගන්නේ. ඉතින් මං කලින් කිව්වා වගේම මේ වගේ චූටියට කපපු පොල්ලෙලි අපිට කඩෙන් ඉතාමත්ම අඩු මුදලට ගන්න පුළුවන්. ඇත්තටම මට මේකේ ගාණ මට මතක නැහැ නේ. මම දන්නේ නැහැ මොකද මේක මට එද්දි හස්බන්ඩ් තමයි අරගෙන ආවේ. මට ඒකේ ගාණ අහන්නත් අමුතු වුණා. මං හිතන්නේ ඔතන කිලෝ 2 රුපියල් 100ක් හරි 150ක් හරි වගේ වුණා. ඉතින් දැන් මං හදාගත්ත පස් මිශ්‍රණය දාන්න කලින් මෙන්න මේ විදියට යටට චූටි චිප් ගල් ටිකක් දාගන්න. ඔයාලට ඒ වෙනුවට ගඩොල්, උළුකට වගේ දාගන්න පුළුවන්. ඉතින් මේකෙන් වෙන්නේ හොඳට වතුර ගලාගෙන යන එක. ඉතින් මම ගෙදර කපාගත්ත පොල්ලෙලි කෑලි ටික ඒවත් පේනවනේ ලොකුවට තියෙනවා. අන්න ඒ ටික දැන් මම ඔන්න ඔය විදිහට දාගන්නවා. ඊට පස්සේ මම දැන් ඒක ලස්සනට තට්ටුවක් විදියට හදාගෙන ඉවර වෙලා මම දැන් මගේ පැලේ ඔන්න ඔය විදිහට තියලා මම හදාගත්ත මිශ්‍රණයේ තියෙන පොල්ලෙලි, කර 10, කොම්පෝස්ට්, වැලි දාපු මිශ්‍රණය මෙන්න මේ විදිහට මම හොඳට මගේ පැලේ වටේට දානවා. ඉතින් මේ අපි දාන මිශ්‍රණය ගොඩාක් උඩට එන්න දාන්නේ නැහැ. පැලේ මැද්දකට වගේ තියන්නේ. අනික අපි පැලේ හරි මැද්දෙන් තමයි පෝච්චිය තියන්න ඕනේ. ඉතින් ඔයාලට තියෙනවා නම් නෙමෙයි දානවා නම් හොඳයි. ඉතින් මං ගාව මේ වෙලාවේ ඔස්මොකොට් නැහැ. ඉතින් ඔස්මොකොට් කියන්නේ ඇන්තූරියම් වලට හොඳ පොහොරක්. ඉතින් අපිට පුළුවන් ওই මිශ්‍රණය දාලා ඉවර වෙලා ඔස්මොකොට් ඇට 2-3කුත් පැලේ වටේට දාලා මෙන්න මේ විදිහට පොල්ලෙලි කෑලි ටිකක් තියාගන්න. ඉතින් ඇන්තූරියම් කියන්නේ අනිවාර්යයෙන්ම පොල්ලෙලි වල තමයි හිටවන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ඇන්තූරියම් පැල ගෙවල් ඇතුලේ තියන්න. හැබැයි ඉතින් සතියකට පාරක්වත් චුට්ටක් හරි යාලට ගොඩාක් නෙමෙයි සාමාන්‍ය හිරුවෙලියක් වැටෙන්න හරි තියන්න ඕනේ. ඒ වගේම මම කරලා නැහැ. නේද මම දැකලා තියෙනවා YouTube එකේම මේවා වතුරෙත් ලස්සනට හිටවලා තියෙනවා. මම හිතන්නේ ඒකේ සතියකට පාරක් විතර වතුර අයින් කරලා එයාලා මොකක් හරි
දැන් සීරම් එකක් වගේ දානවා. මේක හරියටම දන්නේ නැහැ. ඉතින් දැන් ඔන්න මගේ පැලේ හිටවලා ඉවරයි. ඉතින් බලමු ඊළඟට මේ විදිහට මම තව හිටව ගන්න පැල ටිකක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මගේ ඇන්තෝරියම් පැල ටික හිටවන්නේ. ඉතින් අපි මේ පැල ටික හිටවනකම් අපි බලමු කොහොමද ඇන්තෝරියම් පැල නඩත්තු කරන්නේ කියලා. සාමාන්‍යයෙන් ඇන්තෝරියම් පැලයක කොළ වේලීගෙන එනවා නම් අනිවාර්යයෙන්ම අපි ඒවා කපලා අයින් කරන්න ඕනේ. එතකොට ගහ හැදෙන්නේ නැහැ, ගහ බාල වෙනවා. ඉතින් ඒක එක ක්‍රමයක්. ආයි සාමාන්‍යයෙන් හවස් වරුවේ ඇන්තෝරියම් වලට වතුර දාන්නේ නැල්ලු. මොකද ඇන්තෝරියම් පැලේ හවස 4න් පස්සේ ඒ කියන්නේ වේලිච්ච ස්වභාවයෙන් තියෙනවනේ. මොකද තෙත ගතියට තියෙද්දී ගොළු බෙල්ලෝ එතකොට එවුන් වගේ එන්න බලනවා. එතකොට නිකන් අර දිය සීරා වගේ තියෙනවනේ. ඊට අමතරව අපි ඇන්තෝරියම් පැලයක් හිටවලා හොඳටම හෙවණ තියෙන තැනක තමයි තියන්න ඕනේ. මොකද ඇන්තෝරියම් වල තද අවුවට කොළ සේරම පිච්චෙනවා. ඒක නම් මං අත්දැකීමෙන්මයි කියන්නේ. මොකද මගේ කලින් වීඩියෝස් බලපු අය නම් දැකලා ඇති. මොකද මං තද අවුව තියලා තියෙනවා. මට ගොඩාක් කට්ටිය කමෙන්ට්ස් දාලා කිව්වා නංගි ඇන්තෝරියම් අවුවේ තියන්න එපා කියලා. ඉතින් ඒ කමෙන්ට්ස් දාපු අයටත් ගොඩාක් ස්තුතියි. මොකද මං එතනින් ඒ සේරම අයින් කරලා දැන් හෙවනේ තියෙන්නේ. ඉතින් ඒ වගේ දැන් මල් ගොඩාක් තියෙනවා. ඉතින් අපිට ඇන්තෝරියම් පැලවලට පාවිච්චි කරන්න පොහොර විදිහට ඔස්මොකොට් දාන්න පුළුවන්. ආයි අපිට ගෙදරින්ම හොයාගන්න පුළුවන්. තේකොළ මණ්ඩි තියෙනවනේ. ඒව හොඳට අවුව වේලලා ගහ වටේට දාන්න පුළුවන්. ඉතින් මං කිව්වා වගේම වතුර දාද්දී එතකොට පැල අවුවේ තියද්දී අන්න ඒව ගැන අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඇන්තෝරියම් කියන්නේ හරියම ලේසියෙන් අපිට පැල කරගන්න පුළුවන් දෙයක්. ඉතින් මේ තියෙන්නේ මගේ පරණ ඇන්තෝරියම් මල් ටික. දැන් ඒ වගේත් මල් ඇවිල්ලා. දැන් ඉතින් මං අද හිටවගත්ත පැල ටිකත් මෙන්න මේ විදියට චූටි ටැග් එකක් ගහලා දැන් මේ මල් ටික ඔන්න ඔය විදිහට තියාගන්නවා. මොකද මං හරිම ආස දෙයක් තමයි මගේ වත්තේ එක එක විදිහේ මල් තියෙනවට. ඉතින් මට තියෙන්නේ පුංචි මල් වත්තක් වුණත් ඒ මල් වත්ත මම ලස්සන කරගන්න පුළුවන් හැමදේම මම කරනවා. මොකද මගේත් එක්ක ඉස්සර ඉඳන්ම ඉන්න කට්ටිය දන්නවා මං හරි චූටියට තමයි මගේ වත්තට මල් එකතු කරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ ඇන්තෝරියම් වගාව මගේ වත්තට එකතු වුණේ. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා අමතක නොකර කමෙන්ට් එකක් දාන්න ඕනේ. ඉතින් ඔයාලත් මේ වගේ ලස්සන ඇන්තෝරියම් ටිකක් ඔයාලගේ වත්තටත් එකතු කරගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකම් පරිස්සමට සතුටින් ඉන්න ඕනේ. අමතක නොකර subscribe කරලා like කරලා share කරන්න. Thank you.